එකේ 1 hour කියන ටයිම් ෆ්‍රේම් එකේ අපි අද කතා කරන්න හදන මේ වීඩියෝ එකෙන් හරියටම ට්‍රේඩින් කරද්දි FVG එකක් හරියටම අඳුනගන්න කොහොමද කියලා තමයි අපි අද කතා කරන්න හදන්නේ. මෙන්න Solana coin එක 1 hour time frame ඉන්ඩිකේට් කරලා මම ඔයාලට පෙන්නන්නම්. මොනවත් නෑ මාකට් එකේ ඉන්ඩිකේටර් එකක්වත් මම ඇඩ් කරලා නෑ. හොඳට බලන්න මෙන්න මෙතන පේනවා ඇති ඔයාලට. මෙන්න මෙතන බලන්න මාකට් එක හොඳ බුලිෂ් මූවමන්ට් එකක් යන්න හොඳ බුලිෂ් මූවමන්ට් එකක් ගිහින් තියෙනවා මෙතන. මෙන්න මේ කලාපය මෙන්න මේ කලාපය හොඳ බුලිෂ් මූවමන්ට් එකක් ගිහින් තියෙනවා බලා ගන්න පුළුවන්. එතකොට FVG එකක් හරියටම වැලිඩ් FVG එකක් මාකට් එකේ හරියටම අපි අඳුන ගන්න. ඔයාලට පේනවා මේක අපිට ආගමු පළවෙනි කැනල් එක විදිහට. මේක එක මේකෙන් රෙඩ් කැනල් එක දෙකු අප විග්ගයක් තියෙනවා. එතකොට දෙවෙනි කැනල් එක තමයි මේ ස්ටෝන් බෝල් සහිත ග්‍රීන් කලර් කැනල් එක. දෙවෙනි කැනල් එක විදිහට ගන්නවා. තුන්වෙනි කැනල් එක මෙන්න මේ රතු පාට කැනල් එක. එතකොට බලන්න මෙතන තියෙනවා මේ පළවෙනි කැනල් එකයි තුන්වෙනි කැනල් එකයි අතර මැද්දේ දෙවෙනි කැනල් එකේ තියෙන හිඩස මං හරියට මාක් කරලා පෙන්නන්නම් ඔයාලට. මෙන්න මෙතන තමයි තුන්වෙනි කැනල් එකේ පහළ වික් එක අවසන් වෙන තැන. මෙතන තමයි පළවෙනි කැනල් එකේ ඕපන් එක. පළවෙනි කැනල් එකේ ඕපන් එකයි තුන්වෙනි කැනල් එකේ ක්ලෝසින් ප්‍රයිස් එකයි අතර මැද්දේ තියෙන හිඩසට තමයි අපි කියන්නේ වැලිඩ් FVG එකක් විදිහට අපි ගන්නෙ. දැන් මෙන්න මේ තීරුව තමයි FVG එකක් විදිහට අපි ඔයාලට තවත් සැටිස්ෆෙන්ඩ් මම ඇඳලා පෙන්නන්න. මෙන්න මේ කොටුව තමයි කරපු බොක්ස් එක තමයි අපි FVG එකක් විදිහට ගන්නෙ. මේ වගේ FVG එකක් සාමාන්‍ය මාකට් එකේ හැදුනොත් අනිවාර්යෙන් ඒක ඒ FVG එකට මාකට් එක ටැප් කරන්න FVG එක ෆිල් කරන්න එන්න තියෙන අවස්ථාව 90%ක් විතරම තියෙනවා. FVG එක ටැප් වෙන අවස්ථාව මෙන්න තියෙන FVG එක ටැප් වෙන හොඳ කැනස්ටික් පැටර්න් එකක් තියෙනවා මෙතන. ඒ පැටර්න් එක හදලා හොඳ කොන්ෆර්මේෂන් එකක් අරගෙන ඔයාලට බලාගත්ත හැකි මාකට් එක විශාල බුලිෂ් එකක් ගිහින් තියෙනවා. මම පේනවා මෙතන සාමාන්‍ය ලෝන් රේට් එකක් ගත්තොත් මෙන්න සාමාන්‍ය අපි 1 to 5 hour වලට ටාගට් තියාගත්තොත් මෙන්න මේ ආකාරයට ටාගට් තියාගත්තොත් අපේ OTP හිට් වෙනවා. පේනවද? මාකට් එක OTP හිට් වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවේ මෙන්න මෙතන OTP හිට් වෙලා තියෙනවා. එතකොට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. අපිට මේ FVG එක කොන්ෆර්මේෂන් එකක් විදිහට අරගෙන හොඳ එකක් ගන්න පුළුවන්. හරි වීඩියෝ එක තේරුණා නම්
වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක ඕල් දාගන්න. මොකද මම ආය අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා මේ ට්‍රේඩින් කරද්දි ගොඩක් ඔයාලට FCG වලින් එන්ට්‍රි ගහන්න පුළුවන්. ඒක නිසා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔක්කොටම ජය වේවා.